ආයුබෝවන් අද අපි බලමුද කටට සැරට බතල ටිකක් තෙල් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන බතල ග්‍රෑම් 500ක් ලුණුයි කහ චුට්ටකුයි දාලා හොඳට තම්බලා අරගෙන තියෙනවා. තව මම මේකට සිහින්ව ලියාගත්ත බීලුණු ගෙඩියක්, කොච්චි කරල් 3ක්, සුදු ලුණු බික් 3ක්, රම්පේ කරපිංචා ටිකක්, උම්බලකඩ ටිකක්, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක්, ලුණු රස පදමට, කහ තේ හැඳි අටෙන් එකක්, අබ තේ හැඳි අටෙන් එකක් ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට අබ ටික දාගෙන බැද ගන්නවා. දැන් මම මේකට ලුණු පහේ ටික දාගෙන ලුණු ටික මැල වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මේකට මම කොච්චි ටිකයි කෑලි මිරිස් පහේ ටිකයි දා ගන්නවා. ඒ ටිකත් තෙලෙන් චුට්ටක් බැදගෙන මම මේකට බතල ටික දා ගන්නවා. දැන් හොඳට කලවම් කර ගන්නවා. මේ තමයි මම කටට සැරට බතල තෙල් දාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.